එක බිත්තරයකින් පුංචි පෙරියට කන්න ඉක්මනටම පහසුවෙන් හදා ගන්න පුළුවන් පෑන්කේක් එකක් අපි හදාදලා බලමුද? බිත්තරයක් මේකට අරගෙන පාන් පිටි මේසෑදී දෙකක් විතර දාගන්න. ඊට පස්සේ ඒකට වැනිලා බිංදු 2-3ක් එකට එකතු කරන්න. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරන්න. මේව මික්ස් කරන්න තියෙනවා. පාන් පිටි වැඩි වෙලා චුට්ටක් නිකන් අර ගුලිය වගේ එනකොට මේකට වතුර ටිකක් දාලා වතුර ටිකක් දදා මේක මික්ස් කරන්න. වතුර ටිකක් දදා මික්ස් කරන්න හොඳට මේක කැටි හිටින්න නැති වෙන්න මික්ස් කරන්න. අවුරුද්දට වැඩි බබෙක් නම් ඉන්නේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න පුළුවන්. මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නවා. අර වතුර එකතු කරනවා වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එළඟි තෙල් ටිකක් දාගන්නවා. එළඟි එකෙන් ටිකක් දාගන්නවා. අම්මලාට කැමති නම් බටර් දාන්න පුළුවන්. මම දැන් එළඟි තමයි දාන්නේ. ඊටාම පොඩි ප්‍රමාණයක් ලුණු චූට්ටක් එකතු කරගන්න. කැමති නම් දාගන්න ලුණු, නැත්නම් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක හොඳට ආයෙ මික්ස් කරන්න ඕන. මේ අදපු මිශ්‍රණය අපි මෙන්න මේ ගානටවත් එන්න ඕනේ. මේ ගානට විතර ආවම පස්සේ තමයි මේක හරි. මේ වගේ ගොඩාක් වතුරක් නැතුව, ගොඩාක් තික් නැතුව මෙම දානකොට මෙන්න මේ විදියට තියෙන්න ඕනේ. ඊට පස්සේ මේක හරි. බව කෙසෙල් කෑලි ටිකක් පොඩියට කපාගත්ත කෙසෙල් කෑලි ටිකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටිකත් ගොඩාක් මික්ස් කරන්න එපා. මේකට මෙහෙම කෑලි හිටින්න වගේ පොඩ්ඩක් මික්ස් කරගන්න. දැන් මම මේක ටෝස්ට් එකේ තමයි හදන්නේ. තෙල් ටිකක් දාලා අම්මලාට මේක මේ පොඩි පෑන් එකක වුණත් අර දාගන්න පුළුවන්. මම දැන් මේ ටෝස්ට් එකට තමයි දාන්න යන්නේ. ඒකට බටර් හරි පොල් තෙල් හරි ටිකක් ගහගන්න මේන. දැන් මේ අදාගත්තේ මික්ස් කරන ටික ඔයාට තමයි කෑම හදන්නේ. චුට්ටක් ඉන්න සුදු පුතා මේකට දාගන්න. ඔයාලට මේක තෙල් ටිකක් දාලා හරි බටර් ටිකක් දාලා පෑන් එකක දාලා දෙපැත්ත අරවලා ගන්නත් පුළුවන්. මම දැන් මේකට දාගන්නවා. මේක ලේසි මට ඊට වඩා. අර මේකෙන් හරි ලස්සනට එනවනේ. එතකොට බබා කන්න පෑන් එකේනුත් එනවා ලස්සනට ඒක. අර මේ හැඩයට එන්නේ නැහැනේ. දැන් මේ පෑන්කේක් හදන එක විදි ගොඩාක් තියෙනවා. මම මේ අම්මලාට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් විදියක් තමයි කිව්වේ. සුදු පුතා දැන් අපි මේක වහලා තියමු රත්. දැන් අපි බලමු මේක හොඳට ඇවිල්ලාද කියලා. අරලා බලමු. සුදු පුතායි කෑම එක හොඳට ඇවිත් තියෙනවද කියලා. වාව් චොයි නේ පුතේ. චොයි නේ. හරි. මෙන්න දැන් මේක ගානට ඇවිල්ලා තියෙනවා. මේක ගොඩක් කර කර ගන්න යන්න එපා. කැමති නම් තව ටිකක් තියන්න. හැබැයි මම නම් මේ ගාන තමයි දෙන්නේ. ගොඩක් කර කරන්නේ නැහැ මේක. උනුයි උනුයි වාව් දැන් අම්මලාට මේක පුංචි පැටියට දෙන්න පුළුවන්. මේ විදිහට මේමම දෙන්නත් පුළුවන්. මම මේකට මේ අපේ ගෙදර තියෙනවා මේ අපි නූරෙලි ගියාම ගෙනාපු ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි ජෑම් එකක්. මේ ජෑම් එකෙන් ටිකක් මම මේ අයිනට දානවා. මේ ජෑම් එක මාරම රසයි. ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් වලින් හදලා තියෙන හරිම රසයි මේ ජෑම් එක. මම දැන් මේකෙන් ටිකක්
මේකෙන් ටිකක් මම අයිනට දානවා. බබාට කවනකොට කෑල්ල කෑල්ල කඩලා කවනවා. එයා මේක කෑවේ නැත්තම් මේක විතරක් කවනවා. පුච්චු පුච්චු. පුච්චු බබාට තමයි දෙන්නම් කෑම. ඉන්න නිවුල දෙන්නම් චුටි පුතාට. අම්මෝ. ඉන්න පුච්චු නිවුලම දෙන්න. ඉතින් අම්මගේ පැටියටත් මේ රෙසිපි එක හදලා දීලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you.